ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනිම් වනිම් ඔබ පාදේ තිලොවග බුදු සමිනේ තිලොවග බුදු සමිනේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලොවග බුදු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตာ වේරමණී සික්ඛාපදං සමාදියාමි อดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාදු කියන්න හැමදේනම හොඳයි හැමදේනම අද සවස් යාමේ සුවිශේෂී පින්කමක් සිද්ධ කරනවා මට හිතෙනවා පහන් 500කට වැඩි ප්‍රමාණයක් දැල්වලා බුද්ධ පූජාවක් හැටියට දහමට කරන පූජාවක් හැටියට වගේම ආර්ය මහා සංඝරත්නයට කරන ආලෝක පූජාවක් හැටියට මේ පූජාව මේ විශේෂ පූජාව අද දවසේදී සිද්ධ කරනවා. අද මේ පින්කමේ මේ මහා පහන් පූජාවේ අරමුණ තමයි මීට අවුරුදු කිහිපයකට ඉස්සරලා ජන්මාන්තරගත වුණ අයිරාංගනී විජේරත්න මෙතිනිය. එතුමියගේ උපන් දිනය සිහිපත් කරලා එතුමියට සෙත් පැතීම එහෙමත් නැත්නම් ජන්මාන්තරගත වුණ ඒ දයාබරණීය මෞතුමියට පින් අනුමෝදන් කිරීම අද උපන් දිනයේ දවසේ විශේෂයෙන්ම දයාබර පුතණුවරුන් හැටියට සාගර විජේරත්න මහත්මාණන්, ජගත් විජේරත්න මහත්මාණන්, වරුණ විජේරත්න මහත්මාණන් හා චතුර විජේරත්න මහත්මාණන් කියන මේ
දයාබර පුතුන් 4 දෙනා හිටියේ ඒ මහත්මාවන් සියලු දෙනා එකතු වෙලා පවුලේ අයත් මේකට සම්බන්ධ කරගෙන මෙතන නොහිටියත් ඒ අය මානසිකව සම්බන්ධ කරගෙන වගේම හිතවතුන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන කාලයේදී ජීවත් තුන එකට ආශ්‍රය කළ ඒ තමන්ගේ හිතවතුන් මේ සඳහා ඒ අය සම්බන්ධ කරගෙන මේ මහා පහන් පූජාව සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අයිරාංගනී විජේරත්න දයාබර මෞතුමියගේ මේ පුතුන් වරු හැටියට මේ 4 දෙනාගේම මේ මහත්මාවන්ගේ මෞතුමියගේ උපන් දිනය සිහිපත් කරන මොහොතේ එතුමියට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන. ඉතින් අපි දන්නවා එතුමිය හොඳ තැනක උපත ලැබලා ඇති ජීවත් වෙච්ච කාලය තුලදී එතුමිය බොහොම හොඳින් තමන්ට උමනා කරන පින්දහම් රැස් කරගෙන ඊ타ත්ම හොඳ ජීවිතයක් එතුමිය ගත කළා. එවැගේම පවුලේ හැමදෙනාම ආගම දහමට බර ජීවිතයක් ගත කළා. ඒ නිසා ඒ ලං කරගත්ත මහා කුසල් බෙලෙන් ඒ මෞතුමිය යම්කිසි පින් අවශ්‍යයි කියන තැනක පින් උමනා කරන තැනක ඉන්නවා නම් මේ පින් ලබාගෙන එතුමිය සුවපත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා අපි සිල්ගත්